welcome to තරුවට. ඉතින් ඔයාලා දන්නවද ඉසිරුමුණිය කියන්නේ ඒ කාලේ මිහිඳු හිමියන් වැඩ සිටි ස්ථානයක්. ඒ කාලේ මේඝගිරි විහාරය කියලත් හඳුන්වලා තියෙනවා. වැස්ස ලබා ගන්න උත්සව පැවැත්වූ මේඝවන කියන රජතුමාගේ මකුල් ලියන තිබිලා තියෙන්නේ මේ ආසන්නයේ. වංශ කතා පොත්වල නම් ඉස්සර සමනාරාම කසුප්ගිරි විහෙර කියන නම් වලින්ද හඳුන්වලා තියෙනවා. ඉතින් ඒ වගේම ලංකාවට වැඩම කරවන අපේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ මුලින්ම තැන්පත් කරලා තියෙන්නේ මේ ඉසිරුමුණි විහාරයේ. අනුරාධපුරයේ තිසාවවලක තමයි මේ ඉසිරුමුණි විහාරය තියෙන්නේ. අඩි 25ක් පමණ උස, අඩි 75ක් පමණ වට ප්‍රමාණයක් තියෙන ඉසිරුමුණි චෛත්‍යය තුළ අද වන විට සර්වඥ ධාතුන් වහන්සේ නිදන් කරලා ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම ශ්‍රී මහා බෝධියෙන් හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් එකක් දෙවන පෑතිස් රජතුමා ඉසිරුමුණියේ රෝපණය කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ ඉසිරුමුණි විහාරයේ අවධානයට ලක්වුණු කැටයම් 4ක් තියෙනවා. ඒ තමයි ඉසිරුමුණි පෙම්යුවල කැටයම, බිනිසා සහ අශ්වහිස කැටයම, අලි ඇතුම් දියනාන දර්ශනය සහිත කැටයම සහ රාජකීය පවුල දැක්වෙන කැටයම. ඉතින් ඔයාලට මේ කැටයම් ගැනත් වෙන වෙනම විස්තර දැනගන්න කැමති නම් අනිවාර්යෙන් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් මේ ආදරණීයන්ගේ සිත්පැදි කලාව තරුවාට.